ආදරෙන් පිළිගන්නවා සිලෝන් ඊසි රෙසිපීස් අපේ YouTube channel එකට. ඔන්න පේනවනේ. අද මම මේ ප්ලේට් එකට බෙදාගන්නේ ලස්සන chicken stew. ඉතින් මේක ලස්සන වගේම තමා රසත්. මේක මාරම රසයි. ඉතින් මේ වගේ යන්තම් ග්‍රේවි ගතිය තියෙන්න ලස්සන පාටට රසට chicken stew එකක් හරියටම හදන විදිය අද වීඩියෝ එකෙන් අපි බලමු. මුලින්ම මෙතන chicken gram 500ක් හොඳට හොදලා අරගෙන තියෙන්නේ. මේකට අපි ලුණු තේ හැඳි එකමාරක්, කහ තේ හැඳි භාගයක්, ගම්මිරිස් තේ හැඳි එකමාරක්, විනාගිරි මේස හැන්දක් විතර එකතු කරගෙන අතින් මිශ්‍ර කරගමු. දැන් මේ ටික සීසන් වෙන්න විනාඩි 15ක් විතර තියලා තියමු. චිකන් ටික සීසන් වෙනකන් අපිට පුළුවන් අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න. ඉඟුරු ටිකක් මේ විදිහට තලාගෙන චූටි වෙන්නම කපාගමු. ඊළඟට සුදු ලුණු පික් 4ක් විතර ඒකත් චූටි වෙන්නම කපලා පැත්තකින් තියාගමු. ඊළඟට බීලුණු ගෙඩි දෙකක් මේ විදිහට රවුම් හැඩයට කපා ගන්නවා. ඉස්ටු වලට එකතු කරන එළවලු ලූණු මේ විදිහට රවුම් හැඩයට තමයි සාමාන්‍යයෙන් එකතු කරගන්න ඕන. ඊළඟට කැරට්, අල මේ දෙකත් මේ විදිහට රවුමට හීනි වෙන්න කපා ගන්නවා. තව මාළු මිරිස් කරලක්, නයි මිරිස් කරලක්, ඒ වගේම තක්කාලි ගෙඩි දෙකකුත් අපි මේ වගේ කපා ගමු. අවශ්‍ය ඉතුරු අමුද්‍රව්‍ය chicken stew හදන අතරතුර මම ඔයාලට කියන්නම්. දැන් භාජනයක් ලිපට තියලා ඒක රත් වෙනකොට ඒකට තෙල් මේස හැඳි එකමාරක් විතර එකතු කරගමු. තෙල් ටික රත් වෙනකොට චූටියට කපාගත්ත ඉඟුරු ටික සුදු ලුණු ටික එකතු කරගෙන රන්වන් පාට වෙනකම් ටෙම්පරාදු කරගමු. ඊළඟට අපි රම්පේ කරපිංචා ටිකක් එකතු කරගෙන හොඳින් කවලම් කරගමු. දැන් අපි කුරුඳු පොතු කෑල්ලක්, කරාබු නැටි දෙකක්, එනසල් දෙකක් විතර එකතු කරගන්නවා. ඒ ටික දාලා ඊළඟට අපි කලින් සීසන් කරගත chicken ටික එකතු කරගන්නවා. ඊළඟට අපි හොඳින් මිශ්‍ර කරගමු. මේ වගේ අපේ ටෙම්පරාදු මිශ්‍රණයත් එක්ක chicken ටික හොඳින් දවට ගමු. ඊළඟට 3-5 කුඩු තේ හැඳි දෙකක්, තව ලුණු කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගමු. 3-5 ටිකක් දාලා හොඳින් කවලම් කරගෙන අපි ඊළඟට අබ ක්‍රීම් ටිකක් එකතු කරගන්නවා. මම අබ ක්‍රීම් තේ හැඳි දෙකක් විතර දාගන්නවා. ඊට පස්සේ අපි මේ ටික කවලම් කරගෙන විනාඩි 2ක් විතර මේ විදිහට කවලම් කරගනිමින් තෙලේ බෙදගමු. මේ වෙලාවේදී ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගෙන තමයි මේ විදිහට කවලම් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති chicken වල තියෙන ඉස්ම ගතිය එළියට එනවා මේ වෙලාවේ. මම මේ වෙලාවේදී කපාගත්ත අලපෙති ටික එකතු කරගන්නවා. දැන් අලපෙති ටික එකතු කරගෙන මේ විදිහට හොඳින් කවලම් කරගමු. ඊළඟට හොඳින් වහලා විනාඩි 3ක් විතර අපි මේ විදිහට තෙලේ තියලා තියමු. දැන් මේ විනාඩි 3කට විතර පස්සේ ඔයාලට පේනවා chicken වල ඉස්ම ගතිය තවත් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් ආයෙමත් ටිකක් කවලම් කරගෙන මම මේකට වතුර කෝප්ප කාලක් විතර එකතු කරගන්නවා. මෙහෙම වතුර චුට්ටක් එකතු කරගන්නේ ටිකක් විතර ග්‍රේවි ගතිය ගන්න ඕන නිසා. මම chicken එක සීසන් කරගත්ත භාජනයටම වතුර චුට්ටක් එකතු කරගෙන දැන් ඒ වතුර ටික තමයි එකතු කරගත්තේ. දැන් අපි මේකට ගම්මිරිස් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. තව නයි මිරිස් කරලකුත් එකතු කරගන්නවා. සැර කන්න අමාරු අය මේ වෙලාවේදී නයි මිරිස් එකතු කරගන්න එපා. ඊළඟට අපි කපාගත්ත කැරට් ටික එකතු කරගමු. ඒ ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගෙන තවත් විනාඩි 1මාරක් විතර වහලා උයාගමු. chicken stew වලට සාමාන්‍යයෙන් පොඩියට කෑලි කපලා තමයි chicken ගන්නෙ. ඉතින් ඔයාලා මේ ඊට වඩා ටිකක් ලොකු ප්‍රමාණයක් කපලා තියෙනවනම් මේ තම්බන තෙලේ බෙදෙන වෙලාවල් තව චුට්ටක් විතර වැඩි කරගන්න. ඊළඟට සුදු ලුණු බික් 3ක් විතර පෙති කපාගෙන එකතු කරගන්නමු. ඊළඟට අපි කපාගත්ත බී ලුණු ටික, මාළු මිරිස් ටික දාලා හොඳින් විනාඩියක් විතර කවලම් කරගමු. දැන් අපේ chicken stew එක අපි හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති දැන් ලස්සනට තියෙනවා. ඊළඟට අපි ලිප ඔෆ් කරගමු. දැන් අපි කලින් කපාගත්ත තක්කාලි ටික එකතු කරගෙන හොඳින් කවලම් කරගමු. ඉතින් මේ තමයි අපි රසට සුවඳට ලස්සන පාටකට හදාගත්ත අපේ chicken stew එක. මේ විදිහට හදන ස්ටුව මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.